ඔයාලට ශාක පටක අමාරුයිද? අපි එහෙනම් මේ විදියට ඉගෙන ගමු. ශාක හඳක් ගත්තොත් එහි අග්‍රස්ත කොටසක් තියෙනවා. ඒ වගේම මුලක් ගත්තොත් මුලකක් තියෙනවා අග්‍රස්ත කොටසක්. එතකොට මේ මුලක අග්‍රස්තය සහ කඳේ අග්‍රස්තය කොටස ගත්තොත් මේක අපිට අග්‍රස්ත විභාජකය කියලා කියනවා. එතකොට මේ අග්‍රස්ත විභාජකය මගින් තමයි ශාක කඳක උස යන්නේ. එතන මුලක අග්‍රස්ත විභාජකය මගින් මුලෙහි දික්වීම සිද්ධ වෙනවා. ඊළඟට අන්තරස්ත විභාජකය කියන එකක් තියෙනවා. කියන්නේ මේ පාර්ශ්ව දෙකක් අතර දිග වැඩි වෙන එක තමයි අන්තරස්ත විභාජකයක කාර්යය. ඒ වගේම පාර්ශ්වික විභාජකය කියන එකක් තියෙනවා. ඒ කියන්නේ ශාක කඳක හෝ මුලක මහත වැඩි කිරීම තමයි පාර්ශ්වික විභාජකයක කාර්යය. කඳන් සහ මුල් වල මහත